fish heads නැත්තම් මහලු ඔලු කොහොම හරි මෙන්න මේ විදිහට පියත් ගාලා අරගෙන ඉවර වෙලා මෙන්න මේ මාළු අරගෙන මේකේ මම හිතන්නේ මේක කිලෝ එක රුපියල් 600යි. එතකොට කිලෝ දෙකක් එකමාරක් විතර වගේ තිබුණා. දාලා ඉවරලා මේක අරන් ගිහිල්ලා ලොකු ප්ලෑන් එකක් තිබුණා අද මාළු ඔලුව හදන එකට මාළු ඔලු කරිය. මේක මම අන්තිමට විස්තර කරනවා කොහොමද මේ මාළු ඔලු කරිය නිවර්දි ආකාරයට හදන්නේ කියලා. ඉතින් මෙහෙම තෙල් දාලා ඉවරලා මේ තියෙන්නේ ලුණු සුදු ලුණු අරවම ටික දාලා අබ්බ උළුහාල් ඒව ටික දාලා ඉවරලා ටෙම්පරාදු කරගන්නවා. ටෙම්පරාදු කරන සුදු ලුණු කරපිංචා ලුණු සේර කියන එක ප්‍රධාන වශයෙන් මාළුයි සේරයි එකට යන ගමනක් තියෙන්නේ. ඊට පස්සේ කහ දාලා ලුණු දාලා මේක පොඩ්ඩක් මැරිනේට් කරගන්නවා. අර ටෙම්පරාදුව මෙතන කරන්නේ ඒක හොඳට වංගෙඩිය කොටා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් චීන චට්ටි වංගෙඩිය තමයි කොටන්නේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට බෙද ගන්න ඕනේ 3-5 සහ මිශ්‍රණය මිරිස් මිශ්‍රණය. ඊට පස්සේ හොඳට මේක නටන්න තියෙන්න ඕනේ. මේක නැවතත් මම මගේ වොයිස් එකෙන් මම කියනවා ඇත්තටම. ඇත්තටම අපි මේක කරන්නේ දැන් මේක උතුරනවා. ඒකම සාමාන්‍යයෙන් අතින් දාන්නේ වුණා අපි ෂෝ එකකින් දාන්නේ මේ හැන්දෙන් දාන්නේ. එකපාර දැම්මා. දැන් එතකොට මේක හදන්නේ මෙහෙමයි. ඊම ෆිෂ් එක්ස් ගන්නවා අරගෙන ඉවරලා එතනින් කපලා කරමල් ලයින් කරලා අරගෙන මේක කරලා දෙනවා. දුන්නාට පස්සේ අපි ඒක අරගෙන ගෙනල්ලා හොඳට මුලින්ම ලුණු වතුරයි දෙහි ටිකත් එක්ක හොදනවා මාළු ටික. හොදලා ඉවර වෙලා අපි ගන්නවා සේර, ලුණු, සුදු ලුණු, කරපිංචා ඔය ටික ඔක්කොම හීනෙට කපලා ඉවර වෙලා තියලා ඉවරලා තෙලෙන් බදිනවා. තෙලෙන් බදලා ඒන පේස්ට් එක වංගෙඩි කිටි 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 දාලා තරහ ගන්නවා. මාළු එකට දා ගන්නවා ලුණුයි කහයි මික්ස් කරලා පොඩ්ඩක් මත කරලා තියෙනවා. ඒක මත කරලා දිනවා කියලා සිංහලෙන් කියන්නේ මැරිනේට් වෙන්න දිනවා කියලා. 3-5 මිරිස් ටික අපෝ හොඳට රත් කරලා ගන්නවා. බෙදලා ගන්නවා. බෙදලා අරගෙන මේකට සාමාන්‍යයෙන් ඉඟුරු දාන්න තුන ඉඟුරු තිබුණේ නැහැ. ඊට පස්සේ 3-5 මිරිස් බෙදුන එකට අපි දා ගන්නවා වතුර ටිකක් දාලා ඉවරලා ඒක ගොඩ 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 ගාලා නටන්න ඕනේ. බබල් උඩ එනකොට ඊට පස්සේ අර පේස්ට් එක දාගෙන මාළු කරිය දා ගන්නවා. ෆිෂ් හෙඩ් කරිය. තැම්බෙනතුරු මද කින්නේ මද රස්නේ මද පවනේ තියලා තියෙනවා වහන්න ඕනේ. කවදාවත් මාළු අපි කීරක් හැදි ගන්න හොඳ නැහැ. ඒකට කරන්නේ මෙන්න මේ ආකාරයට මෙහෙම අරගෙන ඒකට මාළු හද සෙලවෙන්න. සම්ප්‍රදාන කුල සබරගමු කලාවට රස බලන ආකාරය මෙන්න මෙහෙම. මේව කරගෙන හැන්දට අරගෙන තමන් යල්ල. පිටි යල්ල නෙවෙයි උඩු යල්ල. ඇත්තට මේක ගොඩක් හොඳ බත් එක්ක නෙවෙයි ඉන්දියාප්ප මේ හොද්ද මේ බොර එකත් එක්ක ඉන්දියාප්ප පාන් පරණච්ච බනිස්. මට පරණච්ච බනිස් එක තමයි සුපිරියර වෙන්නේ. අනිත් එක පරණච්ච කේක්. මේක නියමෙට වෙනවා. පාන් ඉන්දියාප්ප පරණ වෙච්ච කේක් පරණ වෙච්ච බනිස් මොකුත් තිබුණේ නැහැ. නමුත් බත් තිබුණා. එතකොට බත් එක බෙදා ගන්න තමයි මම තීරණය කරේ. ඉතින් මේ ආකාරයට බත් සහ මාළු පිළිවෙලට බෙදාගත්තා. එතකොට එක්සෝ ලෙවල් එකක් තිබුණා. මේකත් හොඳට තිබුණා. ඊට පස්සේ චිකුලා තිබුණා. හබන් කුකුලා මේක ඇත්තටම මේකත් අපි එකට දාගත්තා. ඇත්තටම මම හිතන්නේ දකුණු ආසියාවේ පළවෙනි වතාවට තමයි එක්සෝයි චිකනුයි ෆිෂ් හෙඩුයි කන්නේ. එතකොට මෙතන වැඩි ප්‍රතිශතය තියෙන මුහුදට. මාළුවයි ඉස්සයි. අපි මුලින්ම try කරනවා ඉස්සෝ සහ චිකන් එක බදින්න. රස සාමාන්‍යයි. දැන් අපි යනවා ෆිෂ් හෙඩ්. රස්නේ ටික. පොරේ බර කොන්ටාවක් ෆොක්ස් කමක් කනින් බවක් ඒ ෆොක්ස් එක කරනවා නේ මහත්තයෝ ඇත්තට පටලහිය. ඒ කියන්නේ කොච්චර රස කියනවා. මිනිස්සු ඉස්සෝ චිකන් ප්‍රතික්ෂේප කරනවා. කටවයි. ඇත්තම හරියි.